හරි. එතකොට දරුවනේ මේ බලන්න මේ අහගෙන ඉන්න ඕනේ දේ. අහගෙන ඉන්න ඕනේ. අහගෙන ඉන්න ඕනේ එක තැනක් හරි අතෑරුණොත් එහෙම තේරෙන්නේ නැහැ මේක. අහගෙන ඉන්න ඕන එක තැනක් හරි මිස් වුණොත් එහෙම තේරෙන්නේ නැහැ. මොකද මේ අයිත මේ චුට්ටි චුට්ටි යගෙන අරයට යනවා අරයගේ අයිත මේකට එනවා. හොඳට අහගෙන ඉන්න. හඳුනා ගැනීමේ මිනුම්කරණය යටතේ මම මෙතන ආයෙ චුට්ටක් ලියනවා අපි ඉස්සරෝ මිනුම්කරණය කරේ දරුවනේ කල්බදු වගකීම. කල්බදු වගකීම මිනුම්කරණය කරාට පස්සේ ඔයා අර උදාහරණේ තිබ්බ විදියට කල්බදු වගකීමේ අගේ 240000 කියලා හොයාගත්තානේ නේද? ඔයාට මගේ 240000 කල්බදු වගකීම මිනුම්කරණය කියලා කරන්න කියලා දුන්නානේ. ඊට පස්සේ මේ 240000 අගේ මිනුම්කරණය කරාට පස්සේ ඊළඟට ඔයා දිසහනක් තිබ්බා කොහමද? භාවිත අයිතිය ඇති වත්කම් ගිණුමට හර කරා දරුවනේ 240000යි. ඊට පස්සේ කල්බදු වගකීම් ගිණුමට බැර කරා 240000යි. මෙහෙමවා දිසානක් තිබ්බා ඊළඟට. මේකේ ළමයි මේ කල්බදු වගකීම කියන එක හඳුනා ගැනීම මිනුම්කරණයේදී කතාව ඔච්චරටමයි යන්නේ. ඊට පස්සේ මෙයාගේ කල්බදු වගකීම මිනුම්කරණය කරාට පස්සේ ඔයා වත්කමේ ඇසෙට් එකේ කොස්ට් එකට මේ අගේ මේ ඇසෙට් එකට ඔසවන්නේ කරා. වත්කමට හර කිරීම කරා. ඊට පස්සේ දරුවනේ මම ඔයාගේ හඳුනා ගැනීම මිනුම්කරණයේදී දෙවන ප්‍රධාන මාතෘකාව දෙවෙනි මාතෘකාව උනේ භාවිත අයිතිය ඇති වත්කම මිනුම්කරණය කරන්න. මේකත් පළවෙනි වතාවට මේ ඇසෙට් එකේ අගේ මිනුම්කරණය කරන්න ආවේ. දරුවනේ මෙතන තියෙන්නේ මේ භාවිත අයිතිය ඇති වත්කම ඇතුලේ තියෙන්නේ දීපල පිරිත උපකරණයක් කිව්වා. මෙතන තියෙන්නේ දරුවනේ දීපල පිරිත උපකරණයක්. දරුවනේ දීපල පිරිත උපකරණයක් හඳුනා ගැනීමේදී මිනුම්කරණය කරන අගය වන්නේ මොනාගෙන්ද හඳුනා ගැනීම මිනුම්කරණය අගය වෙන්නේ පිරිවේ අගය. මේවා ආය කියන්නේ වැදගත් වෙන හින්දා දැන් මේ දරුණු තැනකට යන්නේ පිරිවේ අගයට මිනුම්කරණය කරන්නේ. දරුවනේ සාමාන්‍යයෙන් මෙයා කියනවා භාවිත අයිතිය ඇති වත්කමක පිරිවේ අගය හැදෙන ප්‍රධාන අයිතම තුනක් තියෙනවලු. ප්‍රධාන අයිතම කීයක් තියෙනවද? තුනක් තියෙනවලු. මතක තියාගන්න. එහෙනම් ලීසින් එකක් දාලා වාහනයක් ගත්තාම ඒ ඇසෙට් එකේ වැලියු එක හැදෙනවලු අයිතම තුනකින්. නේද? ඔයා මේ වෙදී හැබැයි මේ 1 2 3 කියන මම අයිතම තුනක් තියෙනවා කියලා කිව්වට. එහෙනම් මේ පිරිවේ හැදෙන්නේ ප්‍රධාන අයිතම තුනකින්. මේ පිරිවේ හැදෙන ප්‍රධාන අයිතම තුන තමයි. නෑ අයිතම තුනෙන් එකක් වාගේදී දන්නවා. කාගෙන් එකක්? ඔයා වත්කමට අවචෝදනය කරා කාවද? කල්බදු වගකීමේ කොටස අවචෝදනය කරා නේද? අපි මේ 1 2 3 කියලා දැම්මොත් එහෙම මම මේකෙන් 2 කියලා නම් කරන්න යාව. වාට දුන්නේ දෙවෙනියට මම ඒක. මම 2 කියලා නම් කරන්න යාවමයි. මම මෙතන ලියන්නම් කල්බදු වගකීම කියලා. එහෙනම් මට කියන්න ටක් ගාලා භාවිත අයිතිය ඇති වත්කම හඳුනගන්නේ පිරිවැයගේට. පිරිවැයගේ හැදෙනවලු අයිතම කීකින්ද? 3කින්. ඒකෙන් දෙවෙනියා මේ වෙදී උඹලා දන්නවා කවුද? කල්බදු වගකීම. එහෙනම් කල්බදු වගකීම හරියට හොයාගන්න ඕනේ නැද්ද? කල්බදු වගකීම හරියට හොයාගත්තොත් තමයි කව හොයාගන්න වෙන්නේ. වත්කම හොයාගන්න වෙන්නේ. දරුවනේ කොහේ හරි දැනක වැරදුනොත් එහෙම මේ ගැල්ල පිළ නම් ඉවර වෙන්නේ ඔක්කොම වැරදිලා. වගකීම් මිනුම්කරණයගේ වැරදුනොත් ඒක බලපානවා කාටද? ඇසෙට් එනේ වැලියු එකට බලපානවා. මේ වත්කමේ පිරිවැයකට බලපානවා. පිරිවැයගේ වැරදුනොත් එහෙම පළමු හඳුනා ගැනීම මිනුම්කරණය ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අවස්ථාත් ඔක්කොම වැරදෙනවා. වැරදිනේ? ඒ නිසා නිමීට හරියට කරන්න ඕන දෙයක් තමයි මේ කල්බදු ගැලවීම. හරි. එහෙනම් මේ ගැන මම කතා කරන්නේ මෙතන 240000 දාන්නම්. නෑ මෙහෙම දාන්න. මං දුන්න උදාහරණයට අදාළව අගේ මේ පැත්තේ ලියන්න. ඊට පස්සේ ඊළඟ කතාව. මේ අහගන්න ඊළඟ කතාව. ළමයි මේ සාමාන්‍යයෙන් මේ පළවෙනි අයිතමේ වෙන්නේ. සාමාන්‍යයෙන් මේ පළවෙනි අයිතමය තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට මෙයාගේ අයිතමයක් තියෙනවා සමහරක් වෙලාවට අයිතමයක් නැහැ. මං කියන්න මොකද්ද අයිතමේ කියලා? අයිතමේ තමයි මූලික ගෙවීම. මොකද්ද කියන්නේ මූලික ගෙවීම. සාමාන්‍යයෙන් ලීසින් එකක් දාලා වාහනයක් ගන්න යද්දී සාමාන්‍යයෙන් අනිවාර්යෙන් එයා කියනවා ඇසෙට් එකෙන් සාමාන්‍යයෙන් 120ක් හෝ 130ක් පූර්ණය කිරීමක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කියනවා ඩවුන් පේමන්ට් එකක් දාන්න ඕනේ කියලා කියනවා. පැහැදිලිද? වාහනයක් හිතන්නකො ළමයි සාමාන්‍යයෙන් ලක්ෂ 100යි කියලා.
ලක්ෂ 100ක වාහනයක් සාමාන්‍ය ළමයි මම මේ මාකට් එකේ කතාව පොඩ්ඩක් කියන්නම්. සාමාන්‍ය ලීස් එකක් දාන්න යද්දි සාමාන්‍ය මාකට් වැලියු එකේ සාමාන්‍ය එයාගේ අර දෙන්න හිතන් ඉන්න මිලෙන් 120ක්වත් අවමෙන් අපි ගෙවීම කරන්න ඕන. එහෙනම් කෝටියක් නම් ලක්ෂ 100ක් නම් සාමාන්‍යයෙන් අපි එන කොච්චර ගාණක් ගෙවන්න ඩවුන් පේමන්ට් එක විදියට. ලක්ෂ 120ක් කියන්නේ ලක්ෂ 100. ලක්ෂ 100 120ක් කියන්නේ ලක්ෂ 20ක් ඩවුන් පේමන්ට් එක ගෙවන්න ඕනේ නේද? එහෙනම් දරුවනේ ඇසෙට් එක අත්පත් කරගෙන වෙනුවෙන් ඔයාට දරන්න වෙන පළවෙනි පිරිවැය තමයි මූලික පිරිවැය. මොකද අතනේ කඩල්ල කියන්න බා. යකෝ මෙතන කට්ටිනවද කඩල්ල කියන්න මොකද මූලික පිරිවැය. එහෙනම් මෙතන ලියන්න මූලික පිරිවැය නැත්නම් ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න වෙනවා. දැන් මේ ගානටේ ඩවුන් පේමන්ට් එකක් නැද දීලා තියෙනව නේද? මූලික ගෙවීමක් තියෙනවා. මූලික ගෙවීමක් තියෙනවා ලක්ෂ කීයද? ලක්ෂ 2ක. මම මේ මූලික පිරිවැය නැත්තම් මූලික ගෙවීම කියලා කියන්නම්. ඔය මූලික පිරිවැය කියලා තියෙන කට්ටි කම්පියුටර් එකේ මූලික ගෙවීම ඩවුන් පේමන්ට් එක. ඩවුන් පේමන්ට් එකක් තියෙන්නේ. ඩවුන් පේමන්ට් එකක් තියෙන්නේ. ලක්ෂ 2ක්. ඕක මතක තියාගන්න ඕන. හරිද? ඊට පස්සේ ඊළඟට තුන්වෙනි එක ළමයි මෙහෙම කතාව. සාමාන්‍ය ළමයි ලීස් එකක් දාලා වාහනයක් ගන්න යද්දි එයා අපෙන් ඩොකියුමන්ට් charge ආය කරනවා. මම ඔයාලට මතකද කිව්වා මගේ අර පොඩි බයික් එකක් මම අර බයික් එක ගත්තේ. ඒ බයික් එකේ ඒකේ ලීසින් එකේ තිබ්බගුවා ඩොකියුමන්ට් charge කියලා වැඩිපුර 40000 දුර ආය කරලා. මතකද මම එහෙමක් කිව්වා? ළමයි වැඩිපුර ආය කරලා තියෙන ළමයි ඩොකියුමන්ට් charge එක. එහෙම charge එකක් ගෙවුවොත් එහෙම ඒක ගෙවන්න වෙන්නේ මටමයි. කාටද ගෙවන්න ඕන? මටම ගෙවන්න වෙනවා යාට ලීසින් කම්පැනියට. පැහැදිලිද? එහෙනම් දරුවනේ ඩොකියුමන්ට් charge එක සාමාන්‍ය ලීගල් ෆීස් තියෙනවා. සාමාන්‍ය කියන්නේ අර නීතිඥ සම්බන්ධ වෙනවනේ ඔකට. සාමාන්‍යයෙන් කම්පැනි ලීසින් කම්පැනි ලෝයර්ස් අතර අසම් කරනවා සයින් කරනවා. ඒ ඇග්‍රීමන්ට් සමස්තය සඳහාම මගෙන් තමයි කොස්ට් එක අය කරන්නේ. එහෙනම් ඒවත් ගෙවන්න වෙන්නේ කවුද? ඒ ලීසින් එක දාන්න ගියපු මට නේද ගෙවන්න වෙන්නේ. සාමාන්‍ය ළමයි ඍජු පිරිවැය කියලා කියන්නේ ඒවට ඩොකියුමන්ට් charge ලීගල් ෆීස් නීතිඥ ගාස්තු ලිපි ලේඛන ගාස්තු ඒ වගේ ඒවා තිබ්බොත් ඒවා ගෙවන්න වෙන්නේ කාටද? අපිටමයි. පැහැදිලිද? ඇයි ගෙවන්න වෙන්නේ? වත්කම අත්පත් කරගන්න නම් ඒවා ගෙවන්න ඕනි. ඒ හින්දා මේකේ තුන්වෙනි එක වෙන්නේ ඍජු වියදම් කියන ඒවා. පොඩක් කියවන්න හැමෝම මොනවද කියවන්න ඇහෙන්නේ නැහැ. ඍජු වියදම් කියන ඒවා. ඍජු වියදම් කියන උදාහරණ කියලා බලන්න. මොනවද සාමාන්‍ය ගෙවන්න වෙන්නේ? මොනවද ගෙවන්න වෙන්නේ ඍජු වියදම්? මොනවද සාමාන්‍ය ගෙවන්න වෙන්නේ ඍජු වියදම් කියන්නේ මොනවද? ලිපි ලේඛන ගාස්තු ගෙවන්න වෙන්නේ. එහෙනම් ලිපි ලේඛන ගාස්තු ගෙවන්න වෙනවා. ලිපි ලේඛන ගාස්තු ගෙවන්න වෙයි. ආය නීතිඥ ගාස්තු ගෙවන්න වෙයි. නීතිඥ ගාස්තු ගෙවන්න වෙයි. පැහැදිලිද? ඒ වගේ මොනවා හරි ෆීස් ගෙවන්න උනොත් එහෙම BMA වගේ එකතුවකුත් මෙතෙන්ට දාන්න කියලා මෙයා කියන්නේ. මෙතෙන්ට ගන්න කියලා මෙයා කියන්නේ. එහෙනම් දරුවනේ වෙන්න මෙතන අයිතම තව එන්න පුළුවන්. එහෙනම් BMA සෙට් එකේ එකතුව අරන් BMA සෙට් එකේ එකතුව වෙන BMA යගේ තමයි වත්කමේ මේ ඇසෙට් එකේ වැලියු එක අපි තීරණය කිරීම කරන්නේ. පැහැදිලිද කතාව? මම ආයෙ පාරක් කියනවා. ළමයි භාවිතයේදී වත්කම මිනුම්කරණය කරන්න යන්නේ. වත්කම දීපල පිළිතුරු කරන වත්කම දීපල පිළිතුරු කරන වත්කම මිනුම්කරණය කරද්දී මොනවාකට මිනුම්කරණය කරන්න ඕනද? පිරිවැයගේට. දරුවනේ පිරිවැයගය මේ භාවිතයේදී ඇති වත්කමේ පිරිවැයගේට අපි අන්තර්ගත කරන ප්‍රධාන අයිතම කීයක් දෙනවද? තුනක් තියනවලු. මේ අයිතම තුනෙන් එකකම මිනුම්කරණය කරලා ඉවරයි මේ වෙද්දී. කවද? කල්බදු වගකීම කියන කෙනාව කල්බදු වගකීම මිනුම්කරණය කරලා දිසාන් තිබ්බහම ඒකේ ප්‍රතිඵලයක් විදියට කාගේ තුන දිසාවක් යනවද? භාවිතයේදී ඇති වත්කමට යනවනේ දිසාන. ඒක ගලාගෙන යනවා මේ 240000. ඊට පස්සේ මෙන්න මේ දෙන්න අපි ගාන කියලා අඳුන ගන්න ඕන. සාමාන්‍යයෙන් අපිට පළවෙනියටම ඇසෙට් එකට අන්තර්ගත කරන්න වෙන ඇසෙට් එකට අවශෝෂණය කරන්න වෙන පළවෙනි අයිතමේ කවුද? මූලික ගෙවීම ඩවුන් පේමන්ට් එකක් දානවා නම් ඒ ඩවුන් පේමන්ට් එක දැන් මේ අදාළ වත්කමේ අත්පත් කර ගැනීම වෙනුවෙන්. එහෙනම් මේ මූලික ගෙවීමේ දිසාන අපි දෙමු කියලා කියන්නේ. මොකක්ද දරුවනේ මේ ඩවුන් පේමන්ට් එකේ දිසාන? මොකද්ද මූලික ගෙවීමේ දිසාන? සල්ලි වලින් ගෙවන්න ඕනේ 240000. දැන් ලක්ෂ 2ක්. එන මොකද වෙන්නේ? මුදල් ගිණුම මොකද වෙන්නේ? මුදල් ගිණුම බැර වෙනවා ලක්ෂ 2යි. කාටද හර වෙන්නේ? කාටද? මොකද්ද? වත්කම අත්පත් කර ගැනීම නේද? එන කාටද? භාවිත අයිතිය ඇති වත්කම් ගිණුමට හර වෙනවා ලක්ෂ 2යි. අතුතන මට තියෙන කට්ටිය? එමයයි. මේක මේක ඔබලා දන්නේ නැද්ද? මේක ඉස්සරහ කියලා බණ්ඩක් ගාලා අයපාරක් කල්බදු වගකීමේ භාවිතයේ වත්කමට හර කරලා 240000යි. කල්බදු වගකීම් ගිණුමට
බැර කාලා 2,00,000 කරන්නේ ආවේ. ඒකත් ඉවරයි. නියමයි අරගත්තා. ඊට පස්සේ මේ ඍජු වේදම නිසා මොකද්ද? ඍජු වේදම් එතකොට වියදමක්ද වත්කමේ කොටසක්ද? ඍජු වේදම් කියන්නේ වියදමන්නේ මොන කොටසක්ද? වත්කමේ කොටසක් නේද? එන මොකද ඉස්සරහට? මුදල් ගිණුම බැර වෙනවා කීයක්ද? තමයි මේක ඍජු වේදම් කියා තිබ්බද? මේක ඍජු වේදම් කෙලින්ම දුන්නේ නේ. ඍජු වේදම් මේ මෙච්චරයි කියලා කෙලින්ම දුන්නා. එහෙනම් 10,000 නේ දාන්න ඕන. එහෙනම් මෙතන 10,000යි. මේ මෙතන අගේ පොට්ටක් පෙන්නන්න. කීයද මෙතන ඔක්කොම අගේ? 4,50,000 නේද? මේ ඇසෙට් එකේ සමස්ත වටිනාකම 4,50,000යි. මේ මෙතන මම ලියන්නම් මේ ඍජු වේදම් 10,000 ඉස්සනවා දෙනවා. මුදල් ගිණුම බැර වෙනවා කීයද? ට්‍රෙෂරි සල්වලට රුපියල් 10,000කින් කාර්ද අර කරන්නේ? භාවිත අයිතිය ඇති වත්කම් ගිණුමට හර කරනවා 10,000යි. අද උසන්න බලන්න තියෙන කට්ටිය උසන්න බලන්න තියෙන කට්ටිය උසන්න හොඳට තේරලා එළ පැහැදිලිද? නැගින් ආය අමතක කරන්න බෑ. පැහැදිලිද? හරිද? හරිද? අවුලක් නැහැනේ. හරි. අපිට අද නෝට් එක ලියුවානේ. කොහොමද අපි නෝට් එක ලියලා තියෙන්නේ? කොහොමද අපි නෝට් එක ලියලා තියෙන්නේ? දිස්සාන් ලියන්න නැතුව මේ ටික ලියන්න තියෙනවා. දරුවනේ අපි පිරිවැයගේ හැදෙනවලු පිරිවැයගේ හැදෙන අයිටම් තුනක් තියෙනවලු. නේද? ඒ පිරිවැයගේ හැදෙන අයිටම් තුන මෙහෙම ලියාගෙන දිනවලු පිරිවැයට. හරි ඒත් එක්කම ටක් ගාලා පෑන අරගෙන මේ අගයනුත් දාගන්න දැන් ගාන කියවලා. ටක් ගාලා ගාන කියවලා මේ දුන්න ගාන තියෙනවනේ. මේ ගාන කියවලා මේ වැලියුස් ටික ලියා ගන්න ටක් ගාලා. අගයන් ටික හොයා ගන්න. සාමාන්‍ය ලීසින් එක උගන්වද්දී සමහරක් ගන්න නානව ගුරුවරු. ඒ නිසා එහෙම වෙන්න දෙන්න එපා. මේ වෙනවනේ පිළිවෙලට අදාගෙන යන්න. පිළිවෙලට අදාගෙන යන්න. පිළිවෙලට අල්ල ගන්න. දිස්සාන් ටික හරියට අල්ල ගන්න වැඩේ ඉවරයි. අමාරුවක් නැහැ. ඔයාලට කල්පදුවක් කිය මිනුම් කරන්නේ ගන්න කියලා දුන්නා. ඊට පස්සේ ඇසෙට් එක මිනුම් කරන්නේ කරන්න ඕනේ උගන්වුවා. එහෙනම් දරුවනේ හඳුනා ගැනීම මිනුම් කරණය උතනින් ඉවර වෙනවා. ටක් ගාලා. ඔයා මේ ආගේ වැලියුස් ටික ලියලා අගේ හදා ගන්නකො. වැලියුස් ටික ලියලා අගේ හදා ගන්න 4,50,000 දක්වා. අර මොකද ලියාගත්තා අගයන් ලියන්නේ ආලිද නෑ ළමයි මේ මෙතන අගයන් ටික ලියාගත්තද හරිද දරුවනේ අගයන් ටික ලියාගත්තද අගයන් ටික ලියාගත්තද හරිද ලියන්න දරුවනේ පළවෙනි ඩොට් එක කියලා පොයින්ට් අවුට් එක ලියන්න පළවෙනි එක මූලික ගෙවීම මාතෘකාව ලියන්න මූලික ගෙවීම මූලික ගෙවීම මූලික ගෙවීම මූලික ගෙවීම හරි මූලික ගෙවීම ලියවන ලියන්න චුටි ටිකක් ගාලා ලියන්න මේ සාමාන්‍ය ළමයි මතක තියාගන්න මූලික ගෙවීම කියන ඒවා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් පැහැදිලිද සමහරක් උත්සව කාලයන් තියෙනවා ඒ අහන්න සමහරක් තියෙනවා ලීසින් කම්පැනි එකම තියෙනවා එයාලා ළමයි සාමාන්‍ය ඩවුන් පේමන්ට් එකක් ගන්නෙත් නැහැ එහෙනම් සමස්ත ඇසෙට් එකටම මොකක්ද දෙනවද ලීස් එකක්ම දෙනවා දැන් මේ ඇසෙට් එක බලනකොට ළමයි 4,50,000 නේ මේ 4,50,000 මෙයාට කන්ඩිෂන් එකක් දාලා තිබිලා තියෙනවා ලක්ෂ දෙකක් මූලික ගෙවීම ඕන. ඊට ටිකට තමයි ලීස් එක යන්නේ. හැබැයි මේක මතක තියක් ලීස් එක යන්නේ මෙතනට. මතක තියාගන්න මෙතනදී මූලික ගෙවීමක් තිබිලා තියෙනවනේ. සමහරක් ගන්න මූලික ගෙවීම තියෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙම නැතුනොත් එහෙම වාරිකයාගේ මොදෙන්න තව වැඩි වෙලා ඒක හැදෙන්නේ ඒකෝට.
වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේ ඩවුන් පේමන්ට් එක තියෙන්න පුළුවන්. සමහර කාට නැති වෙන්න පුළුවන්. පැහැදිලිද කියන කතාව? ඒක නැති වුණොත් එහෙනම් මේ කල්පතුමා කීමාගේ තව වැඩි වෙයි. ගෙවන්න දෙන වාරකේ වැඩි වෙනවා. පැහැදිලිනේ? ලියන්න ඉලක්ක ගහලා. මූලික ගෙවීම සිදු කර අත්පත් කරගනුයේද මූලික ගෙවීම සිදු කර අත්පත් කරගනුයේද වත්කම බැවින් එම මූලික ගෙවීමද අදාළ වත්කමේ පිරිවැයේ කොටසක් ලෙස ඇලෙරක් පිරිවැයේ කොටසක් ලෙස අදාළ වත්කමේ කොටසක් ලෙස ඇලෙරක් පිරිවැයේ කොටසක් ලෙස අදාළ වත්කමේ කොටසක් ලෙස ඇලෙරක් පිරිවැයේ කොටසක් ලෙස අන්තර්ගත වන පරිදි දිස්සන් තබයි. අන්තර්ගත වන පරිදි දිත්තසරහන් තබයි. අන්තර්ගත වන පරිදි විත්ත සටහන් තබයි. කෙලනේ හරිද? ඔලෝ හරිද? වරහණක් දාලා මේක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ලියන්න වරහණක් දාලා මූලික ගෙවීම තිබීම මූලික ගෙවීම තිබීම හෝ නොතිබීම මත ගාන වෙනස් විය හැක. ගාන වෙනස් වෙනවා ළමයි ඈ. කියවලා බලන්න මූලික ගෙවීම නැත්තම් මේක දාන්න එනවා. හරිද? ළමයිනේ දිස්සා ලියන්න ටක්කල් කියන මූලික ගෙවීම. මූලික ගෙවීම දිස්සා ලියන්න යටි ටක්කල් ඉක්ම කරලා. ඉක්ම කරලා දිස්සා ලියන්න. මූලික ගෙවීම ඉස්සරහට. ළමයිනේ හෙටත් අපි තියෙන්නේ ළමයි තියරි පන්තියක් ඈ. හෙට තියෙන්නේ තියරි පන්තියක්. මම මේක සයින් කරන්නේ පේපර් ක්ලාස් එකක් විදිහට වෙනකොට හෙට තියෙන එක. හෙට තියෙන එක සයින් කරන්න පේපර් ක්ලාස් එකක් විදිහට. හෙට තියෙන්නේ තියරි පන්තිය අපිට උදේ ඉඳලා තියෙන්නේ. හෙට ළමයි මම යනවා විශේෂ පොඩි ගමනක්. ගිහලා එද්දි මම 10:00 විතර වෙනවා. 10:00 වෙනවා. සාමාන්‍ය අපි ක්ලාස් එක දාන්නේ හෙට ඇවිල්ලා කීයද බදාදානේ හෙට ළමයි ක්ලාස් එක තියෙන්නේ එතකොට 10:00 විතර මම උදේ 8ට යනවා කන්තලට යන්නේ ගිහින් එනවා 8:00 කන්තලට යන කොච්චර වෙලා ගියද පැයක් කියන්නේ පැයක් යනවා නේ 40ක් කියන්නේ විනාඩි 40 එන්න පැයකමාරයි කියලා අපි ක්ලාස් එක දාන්නේ දරුවනේ අපි 12ට පැහැදිලිද හරියටම 12ට යකා අරන් එන්න. යකා කරේ තියා එන්න. හරිද? 12 ඉඳලා 6 වෙනකල්. නැත්නම් 11 ඉඳලා 5 වෙනකල් කරමුද? 11 ඉඳලා 5 වෙනකල් නේ. 11 ඉඳලා 5 වෙනකල්. ඈ?
8 එනවනම් මට පේපර් එක සෙට් කරලා තියන්න පුළුවන් නා ලියනවනම්. නෑ මට එහෙම පුළුවන් ඉතින් කරන්න මොනවා හරි එකක් ඈ. අවුලක් නෑ. ලියනවද මොකක් හරි කරනවා? මොනවා හරි එකක් ලියනවද? හරි. ඊයේ පේපර් එක නේද? ඊයේ පේපර් එක ලිව්වා හොඳයි. නේද? හොඳ පේපර් එකක් දුන්නේ සාමාන්‍යයෙන් ලියන්න පුළුවන් නේ. නිරවුල් පේපර් එකක් දුන්නේ. සාමාන්‍ය පැය 3 යන්න කලින් සාමාන්‍ය නේද ළමයි 7-8 දෙනෙක්ම පේපර් එක කරලා ඉවරයි පැය 3 කලින්. නියමයි හොඳ තත්ත්වයක ඉන්නවා ඈ. හොඳ සෙට් එකක් ඉන්නවා. අපිට සතුටුයි. that is I research තමයි ඈ දක්කෙනම කියන්නේ. මෙච්චර නේද? මෙච්චර කාලෙකට එහෙම පොකුරු එච්චර පොකුරක් හිටියේ නෑ. ඒව ලියමු කොච්චර පොකුරක්. සාමාන්‍ය හොඳ රිසර්ච් එකක් දාන්න පුළුවන් ඈ. දක්කෙට කියන්නේ. මුල් සාමාන්‍යයෙන් 25 මුල් 35 ගන්නකො. මුල් 35ක් වේ ගන්නවා තේ සාමාන්‍යයෙන් කොළඹ පැත්තට. මුල් 35 ඇතුලේ සාමාන්‍යයෙන් 6-7ක් නම් ඊසි ඈ. හරි යන් අපි ඉස්සරහට. හරි ළමයි. හරි මේ බලන්න අපි යන් කතාව ඉස්සරහට. එනවා දරුවනේ මේ කල්බදුව කියන නෝට් එකක් දෙන්න ඕනේද? නෑනේ මාතෘකාව ලියන්න වෙනවට අක්කාලා. ලියන්න මාතෘකාව අල්ලම දාලා කල්බදුව කියන කියලා. ලියන්න. ඔබට අසනීප තත්ත්වයක ඉන්න ළමයි සෑහෙන්න දැන්. ඔබට අමාරුයි කපුවට හරි දෙනවා. ඒවට ඒත් කරන්න ඕන. මැරෙන සීන් එකක් නෑ. හරි. පුස්ප ගන්න පුළුවන්. බැරුණොත් කියන්න. හරිද? කල්පදුව කියන එක ලියලා මොකද්ද කියන්න වෙන්නේ? මේ වන විටත් මිනුම්කරණය කර ඇත ඉහතදී මිනුම්කරණය කරන්නේ ලියන්න ඉතලයක් දාලා ඉතලේ තරුණ කර දාලා ලියන්න. ඉහතදී මෙය මිනුම්කරණය කිරීමට ඉහතින් මෙය මිනුම්කරණය කිරීමට ඉගෙනගත් අතර එහි දිත්ත සටහනේ ප්‍රතිඵලයක් ලෙස අදාළ වත්කමට අවශෝෂණය වී ඇත. වැඩේ සෙට් නේද ළමයි? එල නියමයි. පිටිපස්ස හරිනේ? හරිනේ? සටස් ගාලා ඔක දිසාලා ලියන්න. ටක් ගාලා. දැන් S2 පියාණන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. කල්පදුවන්ගේ දිසා මොකද්ද? ඒ වගකීම ඒවා ගෙවලා ගන්නෙත් වත්කම එනවා. වගකීමෙන්ද බැර වෙනවා. කල්පදුවන්ගෙන් බැර. ඒක වත්කමේ කොටසකුත් වෙනවා නේ. වත්කමට හර. හොඳයි එලකිරි හරි මේ වීඩියෝ එකේ පොඩි අඩුවක් තියෙනවා අර කල්පතු වගකීම අවසාන මිනිත් කරන්නේ චුට්ට ඇවිල්ලා නැහැ අර YouTube එකේ තිබ්බේ ඩීලීට් කරාද මං අපි YouTube එකේ තිබ්බ කැලේ ඩීලීට් කරාද ඉන්නඩි තප්පර අර කීයද තිබ්බේ 16ක්ද දැන් 30 21ක් නේ අර මේ අවසාන රූට් එක විතරක් නෑ අර මාතෘකාලියලා හිටින්න ගානේ ඒකේ අර කල්පතු වගකීම මිනුම් කරන්නේ කියන කොටස් දීලා නැහැ ඒක ඒකට ඔයාලට තියෙනවනේ ඔට්ටේ කියලා දුන්නා නම් මෙතන කවුරුත් අඩුවක් නැහැනේ ඒ චුට්ට විතරක් නෑ අනිත් ඔක්කොම ටික දෙන්නම් ඈ අනිත් ඔක්කොම ටික දෙන්නම් අවශ්‍ය නම් නැත්තම් ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ ඔයාගේ මේල් එහෙම දාන්න මේල් එකට දෙන්න පොදුවේ දෙන්න බෑ හරිනේ හරිද ඔයා මේල් එක වෙන කාලවක ෆෝන් නැහැ හරි
හරිනේ. ඊට පස්සේ තමයිනේ ඊළඟට දෙයන්න මාතෘකාව කියන්නේ පොයින්ට් එකක් දාලා තලම දාලා ඍජු වේදම්. ඍජු වේදම් හරිද? දරුවනේ ඍජු වේදම් කියන්නේ මොනවද කියලා දුන්නානේ. මේ අහපල්ලකෝ ඒ සාමාන්‍ය මේක ඉගෙන ගනින්න. උඹට කවදා හරි උඹලා බයික් එකක් හරි ගන්නවනේ කවදා හරි. වාහනයක් හරි ගන්න දවසක් ආවොත් එහෙම උඹට මේවා වැදගත් වෙයි. සාමාන්‍ය මේවා මතක තියාගෙන ඉන්න. ලීස් එකක් දාන්න යද්දි මතක තියාගන්න ඕන. මේවා සාමාන්‍ය නිකන් ගණන් හදාන්න නිකන් ඒ ලෙවල් වලට පස්සේ අතහැරලා යන්නේ. මේවා සෑහෙන්න වැදගත් වෙනවා. කවදා හරි නේද? උඹලට නැත්නම් උඹලගේ අම්මලා තාත්තලාට හරි මොකක් හරි වැඩක් කරන්න නැති මේ වැදගත් වෙයි. දැනගන්න මේ හොඳට ඉගෙන ගන්න ඉල්ල. හරි. මේ ඍජු වේදම් වෙන දරන්නේ ඇයි ඒ? ඒත් ඇසෙට් එක අත්පත් කරගන්න. මොනවා ඍජු වේදම් විදියට ගන්න තම උදාහරණයක් කියන්නක් ගාලා. ඍජු වේදම් වලට ගත්ත උදාහරණ ලීගල් ෆීස් ගෙවන්න වෙනවා නේද? නීතිඥ ගාස්තුවක් ගෙවන්න තිබ්බොත් එහෙම ඇග්‍රීමන්ට් වලට ඒ ඇග්‍රීමන්ට් නේද? සාමාන්‍ය ඔය කම්පැනි වලින් නීතිඥ ගාස්තු ගන්නවා අපේ. නේද? ඒ ගෙවන්න වෙන්නේ අපිටමයි. සමහරකට එයා අපෙන් ඩොකියුමන්ට් එයාගේ ඩොකියුමන්ට් හදලා අපෙන් charge අය කරනවා. එහෙනම් ඒවත් ගන්න වෙන්නේ අපිටමයි නේද? ඒවත් ගෙවන්න වෙන්නේ මේ මගුල අත්පත් කරගන්න ගියපින්දා. එහෙනම් මතක තියාගන්න ඒවා. ලියන්න තරමක් දාලා වත්කම අත්පත් කර ගැනීමේදී වත්කම අත්පත් කර ගැනීමේදී විවිධ ලිපි ලේඛන ගාස්තු අලේරා නීතිඥ ගාස්තු විවිධ ලිපි ලේඛන ගාස්තු නීතිඥ ගාස්තු අය කිරීම සිදු කරනුයේද ගැනුම් කරුගෙන්මය එම නිසා එවැනි ඍජු වියදම් වත්කමේ කොටසක් ලෙස හඳුනා ගිනුම් තබයි. එහෙනම් දරුවනේ පළවෙනි වතාවට මේ හඳුනා ගැනීම මිනුම් කරන යටතේ වත්කම මිනුම් කරණය කළත් ඉවරයි. වගකීම් මිනුම් කරණය කළත් ඉවරයි නේද? දැන් ගාමු ගිනුම් දෙකන පොදුවේ. ටක් ගාලා. මේ වකනවා දැන් මට වැඩක් නැහැ මේවා. ටක් ගාලා ගහන්න දරුවනේ ගිනුම් ටිකක්. මේ බලන්න. මේ බලන්න උදාහරණය හඳුනා ගැනීම මිනුම් කරණය කියලා ලියන්න ඕන. මේ බලන්න උදාහරණයට අදාළව හඳුනා ගැනීම මිනුම් කරණය කරපු දේවල්. ඉස්සරවම වත්කම නෙවෙයි වගකීම් මිනුම් කරණය කරා. වත්කම චුට්ටක් ලොකුවට ගහගත්තා. මුදල් ගිණුම
කල්බදු වගකීම් ගිණුම භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම. පැහැදිලිද? තේරුණාද? ඊට පස්සේ ඊළඟට අපි ඉස්සරම මොකක්ද? ඉස්සරම කවුද මිනුම් කරේ? ඉස්සරම අපි මිනුම් කරේ කරාවේ කාවද? කල්බදු වගකීම නේද ඉස්සරම මිනුම් කරේ? මොකක්ද ඉස්සරහට? කවුද නේද ඉස්සරහට මොකක්ද ඉස්සරහට කියන්නක් ගාලා? භාවිතයේදී ඇති වත්කමට හර කරා 2,40,000යි කල්බදු වගකීම මිනුම් කර කරා කිය 2,00,000 අතුසාන බාන් වැඩි තියෙන කට්ටිය අරනේ කතාව එල මේක තුකුට්ටම යටිල් ලියන්නනේ. කල්බදු වගකීම භාවිත අයිතිය ඇති වත්කම. පේනවද? පේනවද? කල්බදු වගකීම හරිනේ වැඩේ. ඊට පස්සේ ඊළඟට මේ ඇවිල්ලා කීවෙනියද? ඊට පස්සේ දැන් වගකීම මිනුම් කරන එක ඉවරනේ. වත්කම නේද ඊට පස්සේ මිනුම් කරන එක ගන්න ඕන. වත්කමේ කීවෙනිය දාලා ඉවරද? මේ මෙතන තියෙන කීවෙනියද? දෙක නේද තියෙන්නේ? එක කවුද? මූලිකයේ හිම දිසරමත්. මුදල් කිනු පරිවන ලක්ෂ මුදල් කිනු පෙර දෙකයි ලක්ෂ දෙකයි. ඊට පස්සේ වත්කම හරිනවා ලක්ෂ. හරිනේ කතාව. ඊට පස්සේ ඊළඟට දෙවෙනියා හරි කරලා ඉවරයි. මොකද ඒක? භාවිත අයිතිය ඇති වත්කම. පේන්න ලියන්නේ නැහැ. මේවා ලියන්න එපා උඹලා. හරිනේ? ඊට පස්සේ ඊළඟට තව මෙතෙන් දැම්ම කවුද? 10,000 දැම්මනේ. කවුද? ඍජු විදම් නේද? මුදල් ලියන්නේ ඍජු විදම් කියලා. නම් මුදල් කියන බැර වෙනවා කියද්ද? 10,000යි. භාවිත අයිතිය ඇති වත්කම. තුනනේ? තුන. මේ අහන්න වත්කම හැදිලා තියෙනවා දැන් අයිතම කීයද? අයිතම කීයද වත්කම හැදලා? තුනයි හැදිලා. අතුසර මාට වැඩි සෙට් කට්ටිය නියමයි ගැම්මක්. වත්කම තුනනේ කරගන්න, වගකීම තුනනේ කරගන්න මුදල් කිනු ඕනේ නැහැ. ශේෂය පාගිය කිය අරන් එන්න මම ලිව්වේ නෑ. දැන් මෙතන එනවා 4,50,000යි. ගිනුම් ගහ ගන්න ලස්සනට පිළිවෙලට එනදරුනේ මේ කොටස ලියා ගන්න අපි ඊළඟ කොටස එකකින් ආය හම්බෙමු.
හරි අපි ඉන්ටර්වල් එක කරන් යමු.